වගේ බිස්නස් එක ඩ්‍රීම් ලෙවල් එකට අරන් යන්න ලෝගෝ එක කොච්චර වැදගත්ද? ලෝගෝ එක කියන්නේ පළවෙනි එක්ස්ප්‍රෙෂන් එක. ඔය කස්ටමර් මුලින්ම වඳුරගන්නේ ලෝගෝ එකේ. හොඳ ලෝගෝ එකක් කියන්නේ ට්‍රස්ට් එක වගේම ඔයාගේ ඩෙන්ටිටි එක. හරි. දැන් අපි බලමු ඔයාලා හැමෝම දන්න ලෝගෝ කිහිපයක්. මේ හැම ලෝගෝ එකක්ම දැක්ක ගමන් ඕගොල්ලෝ අඳුරගත්තා නේද? අන්න ඒ දේ ගැන තමයි මම අද කතා කරන්නේ. අපි මෙතනින් එක ලෝගෝ එකක් තෝරගෙන අපි ඒක ගැන කතා කරමු. මේ ඔයගොල්ලෝ හැමෝම දන්න Amazon ලෝගෝ එක. ඔයගොල්ලොන්ට පේනවද? මේ ලෝගෝ එකේ තියෙනවා ඒ අකුරේ ඉඳන් Z අකුරට එනකල් arrow එක. මේ arrow එකෙන් ඒගොල්ලෝ represent කරන්න හදන්නේ we sell everything from A to Z කියලා. මේකෙන් තව ඒගොල්ලෝ කියන්න හදනවා one stop shop කියන concept එක. ඕගොල්ලෝ දන්නවනේ Amazon කියන්නේ පොඩි ඇණයක ඉඳන් හෙලිකොප්ටර් එකක් වෙනකල් ගන්න පුළුවන් තැන. තව මේ arrow එකෙන් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා smile face. මේ smile face එකෙන් ඒගොල්ලෝ කියන්න හදන්නේ friendly experience, customer satisfaction වගේ කස්ටමර්ට විශ්වාසයක් ඇති වෙන හැඟීම. දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? මේ ලොකු brands ඒගොල්ලොන්ගේ බිස්නස් එක රෙප්‍රසන්ට් වෙන ලෝගෝ එක ගැන කොච්චර හිතනවද කියලා. ලෝගෝ එක කියන්නේ නිකම්ම ග්‍රැෆික් එකක්වත් ඉමේජ් එකක්වත් නෙමෙයි. මේ කලින් කතා කරපු බ්‍රෑන්ඩ්ස් වගේම ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එකක් ඔයාගේ බිස්නස් එක රෙප්‍රසන්ට් කරන්න ඕනේ. මතක තියාගන්න. ලෝගෝ එක කියන්නේ ඔයාගේ බිස්නස් එකේ පළවෙනි බෝල් ස්ටෙප් එක. ඔයාගේ බිස්නස් එකේ මේ පළවෙනි බෝල් ස්ටෙප් එක තියන්න ඕගොල්ලන්ට පුළුවන් මට කතා කරන්න. ඔයාගේ බිස්නස් එකට එක පාරක් විතරක් කරන මේ ඉන්වෙස්ට්මන්ට් එක ඔයාගේ බිස්නස් එකේ ෆියුචර් එකට කොච්චර ඉම්පැක්ට් එකක් කරනවද කියලා ඕගොල්ලන්ට දැන් තේරෙනව නේද? මේ විතරක් නෙමෙයි. ලෝගෝ එකට පාවිච්චි කරන කලර්ස් ඉඳන් ෆොන්ට් එකට වෙනකල් ඕගොල්ලන්ගේ බිස්නස් එක රෙප්‍රසන්ට් කරන්න ඕනේ. මේ වගේ තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී සෙට් වෙමු.